වේලුපිල්ලේ ප්‍රභාකරන් නැමැති ත්‍රස්ත නායකයා කිසිවෙකුටත් පරාජය කර නොහැකි බවට පළකල අනාවැකි සියල්ල මේ වන විට බිඳ වැටී ඇතැයි හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ස්වාධීන රූපවාහිනී තුලාව දේශපාලන සංවාදයට එක් වෙමින් හමුදාපතිවරයා මේ බව පැවසිය. හමුදාපතිවරු වයිතන්නේ බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක්. ප්‍රභාකරන් ජීවත් වෙලා ඉන්නවා. ප්‍රභාකරන් ජීවත් කරලා හිටියත් ඉන්නේ මැරලා වගේ තමයි දැන්. සමහරලාට එයා හිටපු කීප කාලයකටම ගුවන් හමුදා පහර දුන්නා. ඒ පහර දුන්න තැන් ගැන අවශ්‍ය තොරතුරු අපේ යුද හමුදා බුද්ධ්‍යංශයෙන් තමයි දුන්නේ. එයා හිටියා කියලා ඒ අවස්ථාවල තොරතුරු අනුව තමයි ඒ පහර දීම් කරේ. නමුත් එයා කොහේ හරි ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා කියන එක අපිට පේනවා මේ වෙලාවේ. දැන් පෙරේදා ගුවන් හමුදාව පහර දුන්න එක්ස්රේ කැම්ප් කියන තැනදී එතනත් අපි දුන්න ඉලක්කපතත් ප්‍රභාකරන් යන එන තැන ඒකට පහර දුන්නාන් පස්සේ අපිට දැන්ට ආරංචි වෙන හැටියට කිල්නොච්චි පැත්තේ ඔක්කොම ටෙලිෆෝන් ඕෆ් කළා. ඒගොල්ලෝ ටෙලිෆෝන් ආස කරන්නේත් නෑ. ඕමන්ට පාර වැහුවා ඒගොල්ලෝ එන ඉන්න එක. කළු කොඩිත් දාලා තිබ්බලු ඊයේ සමහර තැන්වල. කවුරු හරි බලවතෙක් ඒ පහරට ලක් වුණා කියන එක අපිට සාක්ෂි දෙනවා. එයාගේ තිබුණ දේශපාලන ගොඩනගාගත්ත දේශපාලන ලෝකයක් ඉවරයි. එයා ගොඩනගාගෙන තිබුණේ පෙරදියනවා කිය හමුදාව දැන් කුඩු වෙලා ගිහිල්ලා දුර්වල තත්ත්වයකට වැටලා තියෙන්නේ. එයාගේ සීනය වාගේ ඊළාම් සීනයත් මම හිතන්නේ දැන් එක පැත්තකින් නැගෙනහිරින් බොඳ වෙලා ගිහිල්ලා උතුරේ තියෙන දිස්ත්‍රික්ක පහෙන් දිස්ත්‍රික් දෙකකට සීමා වෙලා දිස්ත්‍රික් 3ක ඒ සීනය ගැන මිනිස්සු දැන් කල්පනා කරන්නේ නැහැ. එයාගේ වටා පිටාවේ ඉන්නේ දැන් දෙමළ ලංකාවේ ඉන්න මිලියන් 2ක දෙමළ ජනතාවෙන් ලක්ෂ 2ක් තමයි යත් එක්ක ඉන්නේ දැන්. කිල්නොච්චියේ මුල කිව්වල. එතකොට අර උඩට ආව ප්‍රභාකරන්ට දැන් තියෙන ඉරණ මොකද්ද කියන පේනවනේ. මගේ උපරිම ශ්‍රමය යොදනවා මට විශ්වාසයක් තියෙනවා. මේ අවුරුදු එකමාරය අපි ආපු දුර බැලුවම මේක ඉවර කරන්න පුළුවන් කියලා. ඉතුරු කොටස ඉවර කරන්න පුළුවන් කියලා. අපේ කැපවීම තියෙනවා, අදිෂ්ඨානය තියෙනවා. මේකෙන් අදහස් කරන්නේ නැහැ තව අවුරුදු 10ක් හමුදාපති වෙලා ඉඳලා අවුරුදු 9කින් ඉවර කරනවා කියලා. මට සාමාන්‍ය හමුදාපති කෙනෙකුට හම්බෙන විදියට වාරයක් හම්බෙයි. ඒ වාරය ඇතුළත මේක ඉවර කරන්න පුළුවන් කියන එකයි මට විශ්වාසයක් තියෙනවා. අපි දැනට ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා.